ජහුවට කතාවේ වන්දනා සහ විශ්ව කැම්පස් එකේ හමුව සහ හංසයාගේ දරුණු ප්‍රතිචාරය ගැන අපිට අද වීඩියෝ එක තුළින් කතා කළ හැකියි. ජහුවට කතාවේ ප්‍රේක්ෂකයින්ගේ කුතුහලය උපරිමයටම ගෙන එන ඉතාම තීරණාත්මක සිදුවීමක් ගැනයි අද අපේ වීඩියෝ එක තුළින් අපි කතා කරන්නේ. වන්දනා විශ්ව හමුවීමට කැම්පස් එකට යාම කතාව ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම වෙනස් කරන ආරම්භයක් වනු ඇති බවට අපට තිබෙන විශ්වාසයයි. කැම්පස් සමුව සහ රහස්‍යභාවය බිඳවැටීම. වන්දනා සහ විශ්වගේ හමුවීම ඉතාම සංවේදී එකක් වුවත් ඒ අවස්ථාව කාගේ හෝ ඇසකට හසුවීම හෝ රහසිගතව රූපගත වීම ඉදිරියේදී ලොකු ගැටලුවක් බවට පත්වන බව අපට පෙන්නනවා. මේ හමුව හුදෙක් දෙදෙනා අතර කතාවක් පමණක් නොවේ. හංසයාට එරෙහි විශ්ව සහ වන්දනා ගන්නා තීරණාත්මක පියවරක් වන්නටත් ඉඩකඩක් තිබෙනවා. හංසයාගේ සහ සමාධිගේ සැකය දරුණු ක්‍රියාමාර්ග. වන්දනා සහ විශ්ව අතර සම්බන්ධයක් ඇතැයි සැකකරන හංසයා ඔවුන් දෙන්නගේ මේ හමුවීම ගැන දැනගත් සැනින් ඉතාම ආවේගශීලීව ක්‍රියා කරනවා ඇති. තමන්ගේ පාලනයෙන් බැහැරව වන්දනා කටයුතු කිරීම හංසයට දරාගත නොහැකි දෙයක්. ඔහු වන්දනාව තව තවත් තදින් පාලනය කරන්නත් ඇය විශ්වගෙන් ඈත් කරන්නත් උත්සාහ කරනවා නෙමෙයි. විශ්ව සහ හංසයා අතර තියෙන කේන්තියත් එක්කම මේ වෙලාවේ කරන්නේ කැම්පස් එකේදී ගොඩාක් වෙලාවට මේ දේවල් රූපගත කර ගැනීමයි කියලා අපිට අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්නටම පුළුවන් වෙන සැබෑ කාරණාවක් විදියට මට අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක පෙන්눔 කරන්නට හැකියාවක් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද මතක් කළ හැක්කෙම.